සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙනඩි බැස්ටියන් පිල්ලෙයි නොහොත් ජේ.කේ. බායින මැත්තා නේපාලයේ බක්තපුර් ප්‍රදේශයේදී මුලින්ම අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය පැවසුවා. පොලිසිය සඳහන් කළේ ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත කළ මෙහෙයුමේදී ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. ඇය නේපාලයේ කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි මහල් නිවාසයක රැඳී සිටි බවද පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් අනෙක් සැකකරුවන් 4 දෙනා වෙනත් ස්ථානයක සිටියදී අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ගම්පහ සහ නුගේගොඩ පදිංචිකරුවන්. පොලිසිය පැවසුවේ යාපනයේ පදිංචි යුවලක්ද අත්අඩංගුවටගත් පිරිස අතර සිටින බවයි. පසුගිය පෙබරවාරි 19 වනිදා සංජීව කුමාර සමරරත්න නොහොත් ගනිමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණය තුලදී. විමර්ශනවලදී අනාවරණය වුණේ වෙඩික්කරුට ගිනි අවියදී ඇත්තේ සැකකාර ඉෂාරා සෙව්වන්දි බවයි. ඇය එදිනම වෙඩික්කරු සමග පලා ගොස් තිබුණා. ඝාතනයේ වෙඩික්කරු බව කියන සමිඳු දිල්ෂාන් නැමැත්තා අත්අඩංගුවට ගැනුණේ එදින පස්වරුවේයි. සැකකාර ඉෂාරා සෙව්වන්දි සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණත් ඇය සොයා ගැනීමට හැකි වූයේ නැහැ. කොළඹ අපරාධ කොට්ටාසය විශේෂකාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් එම මෙහෙයුම් සිදු කෙරුණා. පසුව අනාවරණය වූයේ ඉෂාරා සෙව්වන්දි රටින් පලා ගොස් ඇති අතර ජේ.කේ. බායින මැත්තා ඊට සහාය දී ඇති බවයි.